බිලිං සීනි සම්බෝලය. බිලිං සීනි සැම්බෝල්. බිලිං ටික හීනියට කපා ගන්න. cut it. chop the බිලිං. Add the බිලිං to coconut oil mix. පොල් තෙල් මිශ්‍රණයට බිලිං එකතු කරන්න. Let it fry in coconut oil. බිලිං මිශ්‍රණය පොල් තෙල් වල බැදෙන්න හරින්න. දැන් එකට ජැස්නා කරි පවුඩර් ටිකක් ඇඩ් කරන්න. යාපන 3-5. කරපිංචා කුඩු. උඹල කඩ. moldy fish. Earlier I add curry leaf powder. වත්තේ කොටලා ගත්ත ඒවා. From 747 to you. These items from the garden. I have shown you the biling tree, and this is the harvest from it. The seed sambal, as I told you in my previous video. හොඳට ස්පූන් කරන්න. හොඳ හැඳි ගාන මිශ්‍රණය. දැන් ඒකට සීනි ස්වල්පයක් එකතු කරන්න. a little bit of sugar. මම තෝරගත්ත brown sugar. සුදු සීනි වුණත් ප්‍රශ්නයක් නැහැ. ලුණු රසට දාන්න. මම ලුණු දාන්නේ නැහැ එකපාරට. මොකද අයඩින් අඩංගු ලුණු මේ කෑමට දැම්මම අයඩින් විනාශ වෙන නිසා මම අන්තිමට ලුණු ඇඩ් කරන්නේ. අපේ රසට ලුණු ඇඩ් කරන්න පුළුවන්. Thank you very much for watching my video.